හෙලෝ කොහොමද? ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ ඔයාලා මගේ channel එකට ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා. ඉතින් අද vlog එක morning study vlog එකක්. අද මං හිතුවා ඔයාලත් එක්ක කතා කරන්න. ඔයාලට exam එකට තව මාසයක් දෙකක් වගේ නම් තියෙන්නේ. ඔයාලට තවත් පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් මොකක්ද ඒකට කරන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු ඒකට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. හරි අපි හිතමුකෝ ඔයා පුරුද්දට උදේ 10ට 11ට විතර නැගිටිනවා කියලා. එතකොට ඔයාගේ දවස් භාගයක්ම වෙලාව ගිහිල්ලා ඉවරයි. ඒ වුණාට ඔයා කොහොම හරි පාඩම් කරනවා කියලා ඔන්න පොතකුත් අරගෙන පාඩම් කරන්න ගන්නවා. ඔන්න තවත් විනාඩි 15ක් 20ක් විතර යනවා. ඊට පස්සේ ඔන්න ඔයාගේ අත කියනවා දැන් ඔන්න ආයෙ ලියන්න ඕනේ නෑ. මොලේ කියනවා දැන් ඇති. ඇස් කියනවා දැන් නම් චුට්ටක් නිදාගත්තා නම් ඇති. කකුල් දෙක කියනවා ඔන්න දැන් චුට්ටක් නැගිට්ටා නම් ඇති. ඊට පස්සේ වගේ බඩ කියනවා දැන් නම් චුට්ටක් බඩගිනි. ෆෝන් එක කියනවා නේ ඔන්න මාව ගන්න. ඊට පස්සේ ඔන්න ආයෙ ඇස් කියනවා ෆෝන් එක චුට්ටක් බලන්න. කන් දෙකත් කියනවා ඔන්න මැසේජ් එකක් ආව කවුද කියලා බලන්න. ඔන්න ඒ ඇස්සේ අම්මත් කතා කරනවා කෑම ටිකක් කන්න කියලා. ඉතින් කොහොමද නේද අපි පාඩම් කරන්නේ? බඩගින්නේ තියන්නත් බෑ. යා පවුනේ කියලා කන්දක් වගේ කෑමෙකුත් ඔන්න අපි කනවා. ඔය අතරේ ටීවී එකේ ෆිල්ම් එකකුත් දාගෙන බලනවා පැය දෙකක් තුනක් වගේ. ෆෝන් එකේ මැසේජ් බලලා FB එහෙම ගිහිල්ලා වැඩිවර කරගෙන පාඩම් කරන්න එනකොට ඔන්න දවසෙන් භාගයක්ම ගිහිල්ලා ඉවරයි. ඒ ඔක්කොම දේවල් කරගෙන එද්දී ඔයා ඇත්තටම අර උදේ කිව්වා වගේ ඔයා පාඩම් කරලාද? නෑනේ. ඉතින් ඒ විදිහට අපිට කැම්පස් යන්න බෑ. එහෙනම් අපි කරන්න ඕනේ අනවශ්‍ය දේවල් ඔක්කොම දමලා ගහලා අපිට ඕන දේවල් ටික විතරක් දිගින් දිගටම කරගෙන යන එක. ඒ කියන්නේ බඩගිනි කිව්ව පළියටවත් ඇස් නිදිමතයි කිව්ව පළියටවත් මොලේ ඇති කියන පළියටවත් ඔයාගේ වැඩ නවත්තන්න ඕනි කියන එක නෙවෙයි. ඉතින් මම පාඩම් කරපු විදිය ගැනත් අහලා තිබුණා. පොඩ්ඩක් ඒ ගැනත් කියන්නම්. හැබැයි මේ විදිහටම කරන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාලට හරියන විදියට ඔයාට හදාගන්න පුළුවන්. මෙහෙම තමයි මං කළේ. උගන්වන්න දේ හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒක තේරුම් ගන්න try කරන්න ඕනේ. නොතේරෙන තැන් මොනවද කියලා බලලා ඒව දවසක් දෙකක් ඇතුළත වගේ settle කරලා ගන්න ඕනේ. ක්ලාස් වල දෙන homework ඒවා අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ. ඊට පස්සේ පාඩමක් ඉවරුණ ගමන් ඒ පාඩමට අදාළව past papers MCQ ටික වගේ දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ පාඩමට අදාළව රචනා ප්‍රශ්න ටික තියෙනවානේ. අන්න ඒ ටිකත් ඉවර කරලා ගන්න ඕනේ. ඒ වගේම තමයි තාමත් ඒ තැන්වල ඔයාට නොතේරෙන තැන් ටිකක් තියෙනවා නම් ඒවා දන්න කෙනෙක්ගෙන් අහලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉගෙනගත්තු දේවල් සතියට දෙපාරක් තුන් පාරක් ආයෙ මතක් කරන්න ඕනේ. පුළුවන් තරම් අමතර කෙක්ෂන්ස් හොයාගෙන ඒව කරන්න පටන් ගන්න ඕනේ. මීට අමතරව ඔයාට පුළුවන් ෂෝට් නෝට්ස් හදාගන්න. ඔය ටික කරනවා නම් විෂය පුළුවන් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් ලොකුයි. ඔයාට ආදරේ නම් ඔයා self love practice කරනවා නම් කම්මැලිකම උනන්දුවක් නැතිකම නිදිමත කියන දේවල් ඔයාට අදාළ වෙන්නෙම නැහැ. ඒ නිසා ඔයාලත් මේක practice කරන්න අමතක කරන්න එපා. ඉතින් දැන් එක්සෑම් එකත් ළඟයි. ඒ වුණාට පාඩම් කරන්නත් ගොඩ ගහලා. ඒ වුණාට සමහරක් අය උත්තර දෙයි අපෝ තව කල් තියෙනවනේ හිමීට පාඩම් කරන්න පුළුවන් කියලා. O level වලටත් තව මාස කිහිපයයිනේ තියෙන්නේ. ඔයත් පාඩම් කරන්න හිතන නැත්තම් හෙට කියලා ඉඳලා ඔයාගේ තවත් වැඩ කල් දානවා නම් ඔයාගේ සිලබස් එක කවර් නැත්තම් නෝට්ස් නැහැ කියනවා නම් ඔයාගේ ෆෝන් එක ටිකක් අතට අරගෙන ඔයාගේ පාඩම් වලට ඕන YouTube වීඩියෝස් එහෙම බලන්න පුළුවන්. යාළුවෙක්ට කියලා හරි එහෙම නැත්නම් group එකකට join වෙලා හරි ඔයාට ඕනි දේවල් ඕනි notes හොයාගන්න එක ඔයාගේ වැඩක්. මතක තියාගන්න ඔයා අරක නෑ මේක නෑ කියලා අඬන එක නිදහසට කරුණක් විතරයි කියන එක. කැම්පස් යන්න කට්ට කන කෙනාට ඕව හේතු නෙවෙයි කියන එක. ඒ කෙනා මොන බාධකේ ආවත් ඒ ගමන යනවා කියන එක. හරි. ඔයාලට ඉන්ට්‍රස්ටිං වෙයි කියලා හිතන දේවල් ෂෙයා කරගන්න ගමන් මම මගේ ස්ටඩීස් ටිකත් ඉවර කරගත්තා. දැන් මම මේ හදන්නේ මගේ ස්මෝල් බිස්නස් එකේ වැඩ ටික පටන් ගන්න. ඉතින් ඔයත් කැමති නම් ඔයාටම කියලා පුංචියට ස්මෝල් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඔයාලට ඒකේ විස්තර කියන්නම්. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. like කරන්න, share කරන්න. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන vlog එකකින් ආයෙත් හම්බ වෙනකන් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.